Welcome to Podisa Stories. Get ready for funny cartoons that spark imagination and joy. ඔබ දන්නා Ben 10 ලෝකය දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. මේක අඳුරු සහ අබිරහස් පිරුණු අලුත්ම කතාවක්. සූදානම් වෙන්න මේ Ben 10 Shadowfall පළමු පරිච්ඡේදයයි. විශ්වයේ ඈත කෙළවරක සිට දරාගත නොහැකි අඳුරු බලයක් පෘථිවිය දෙසට ඇදීයයි. එය මුළු ලෝකයේම ඉරණම සදහටම වෙනස් කිරීමට නියමිතයි. කැලෑවක කඳවුරු බැඳ සිටින බෙන්, ග්වෙන් සහ මැක්සියාට මේ ගිම්හාන නිවාඩුව තවත් එක සාමාන්‍ය දවසක් පමණක් වනු ඇතයි සිතුනි. නමුත් එක්වරම අහසේ දිස් වූ අද්භූත ආලෝකය ඔවුන්ගේ නිහඬ රාත්‍රිය බිඳ දැමිය. අහසින් වැටුණු ඒ අමුතු වස්තුව කුමක් විය හැකිද? කුතුහලයෙන් පිරුණු බෙන් මැක්සියාගේ අවවාද පවා නොතකා ඒ අද්භූත ආලෝකය පසුපස කැලෑව දෙසට වේගෙන් දුවන්නට වියා. ගැඹුරු කැලෑවේ ඇති වූ විශාල ආවාටය අසලට බෙන් සහ ග්වෙන් ළඟා වියා. එහි මධ්‍යයේ යමක් අමුතු අයුරකින් බැබලෙමින් තිබුණි. එය අඳුරු කළු පැහැති ඔරලෝසුවකි. එහි දම් පැහැති පරිපත ජීවමාන වස්තුවක් මෙන් ස්පන්දනය වෙමින් පවතින බව ඔවුන්ට පෙනුනි. බෙන්, ග්වෙන් මේක බලන්න. මේක අභ්‍යවකාශයෙන් වැටුණු එකක්. බෙන් ඒ දෙසට අතදිගු කළේ එහි රහස සෙවීමෙන් නොතිත් ආශාවෙනි. එක්වරම ඒ අද්භූත උපකරණය බැන බෙන්ගේ මැණික්කටුව වටා වෙලිය. දම් පැහැති විදුලි ධාරා ඔහුගේ සිරුරු පුරා ගලා ගියා. මේක ගලවන්න බෑ. මගේ අතට මොකක්ද මේ වෙන්නේ? බෙන් දැඩි බියකින් සහ වේදනාවකින් එය ගලවන්නට උත්සාහ කළේය. ඒ සමගම කැලෑව ඇතුලෙන් බියකරු රොබෝවරුන් දෙදෙනෙකු මතුවිය. ඔවුන් පැමිණියේ අතේ ඇති ඒ අගනා සම්පත පැහැර ගැනීමටයි. රොබෝවරුන්ගේ ලේසර් ප්‍රහාර බෙන් සහ ග්වෙන් දෙසට එල්ල විය. බේරීමට මගක් නොමැති තැන බෙන් තම අතේ ඇති ඔරලෝසුව දෙස බැලිය. දැඩි පීඩනය හමුවේ බෙන් ඔරලෝසුවේ මතුපිට තද කළේය. මුළු කැලෑවම දෙදරුම් කවමින් අති විශාල කළු සහ දම් පැහැති ශක්ති ධාරාවක් මතුවිය. බෙන්ගේ සිරුර අමුතුම අයුරකින් රූපාන්තරණය වන්නට විය. ඔහු සාමාන්‍ය මනුස්සයෙකුගෙන් අද්භූත සෙවනැලි ජීවියෙකු බවට පත්විය. ෂැඩෝ ගෝස්ට්. මම මොකක්ද මේ? මගේ හඬ පවා වෙනස් වෙලා. ඔහු තමන්ගේ අලුත් බලය ගැන පුදුමයෙන් බලා සිටියේය. රොබෝවරුන් එල්ල කළ ප්‍රහාර ෂැඩෝ ගෝස්ට්ගේ සිරුර හරහා ගියේ කිසිදු හානියක් නොකරමමි. ඔහුට දැන් ඕනෑම දෙයක් හරහා යා හැකිය. ෂැඩෝ ගෝස්ට්, දැන් මගේ වාරය. ඔහු තම දෑතින් අඳුරු ශක්තිපිණ්ඩ නිකුත් කරමින් ක්ෂණයකින් රොබෝවරුන්ව විනාශ කර දැමිය. සටන අවසන් විය. බෙන් නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්විය. ඉව ඔරලෝසුව රතු පැහැදින් දිලිසමින් නැවත ආරෝපණය වන්නට විය. එතැනට පැමිණි මැක්සියා බියෙන්මෙන් බෙන් දෙස බැලුවේ. බෙන්, ඔයා මේ අත ගැහුවේ විශ්වයේ තියෙන භයානකම ආයුධයකටයි. ඈත අභ්‍යවකාශයෙන් මේ සියල්ල බලා සිටින විල්ගැක්ස් සිනහා වූයේ. සෙවනැට්‍රික්ස් එක සක්‍රියයි. පෘථිවිය ආක්‍රමණය කිරීමට කාලය ඇවිල්ලා. තම නව ජීවිතය ගැන කල්පනා කරමින් බෙන් අහස දෙස බැලිය. ඉදිරියේ ඇත්තේ අතිශය භයානක අනාගතයක්. රැඳී සිටින්න ඊළඟ කොටස සමගින්. බෙන්ගේ අලුත් බලයන් පෘථිවිය බේරා ගැනීවිද? මීළඟ එපිසෝඩ් එක ඉක්මනින්ම ඔබ වෙත අරගෙන එනවා. ඒ නිසා දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න.